අයිබෝවන් සුබ උදෑසනක් සුපුරුදු පරිදි ප්‍රාර්ථනා කරනවා අද දවසත් ඔබට සුබදායි දවසක් වෙන්න කියලා. මේ ගෙවෙන්නේ මැයි මාසයේ 15 වනදා සිකුරාදා අදත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා මේ පත්තරේ විස්තරේ. මුලින්ම අපි යනවා ඊයේ දවසේ උද්වේගකරම පුවතට. බැසිල්ගේ කියන මල්වානේ නිවස අන්තරේ වටලයි. මෙන්න විස්තරය. මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුළු දේපල විශ්වවිද්‍යාල ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වී තිබෙනවා. ආණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාවගේ සොරකම් කළ දේපල ජනතාවට යලි පවරන බවට පොරොන්දුව මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරත වී තිබෙනවා. අදාළ දේපල ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙස එහිදී ඔවුන් ඉල්ලා සිට තිබෙනවා. අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න බරපතල පුවතක්. කපිල මියගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ. මෙන්න ඒ පිළිබඳ විස්තරය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මිය ගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩා වී නොමැති බව කොළඹ අපරාධ කොට්ටාසය ඊයේ දිනේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද එහි දත්ත ගබඩා වීමක් සිදු නොවන බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි. සැකකටයුතු ලෙස මරණයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ඊයේ දෙවන දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරුණා. සිදු කරමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳට අයත් නිවසක් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව ඉකුත් 12 වනදා සෝදිසියට ලක් කළ බවත් එම නිවසේ තිබී ලැප්ටොප් පරිගණක දෙකක් සහ ලිපිගනු කිහිපයක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බවත් එම නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබෙනවා. එහිදී මරණකරු මිය ගොස් සිටි නිවසේ සියලු CCTV කැමරා දර්ශන මේ වන විට විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇද්ද යන්න මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා සඳහන් කර තිබුණේ අදාළ නිවසේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද එහි දත්ත ගබඩා වීමක් සිදු නොවන බව සිදු කළ විමර්ශනයේ අනාවරණය වූ බව. එබැවින් එම නිවසට අදාළව විමර්ශනයට යොදාගත හැකි CCTV දර්ශන හමු නොවූ නමුත් ආසන්න නිවාස දෙකක CCTV කැමරා පද්ධති වලින් 2026 මැයි 6 වනදා සිට මැයි 8 වනදා දහවල් දක්වා වූ කාලයට අදාළව ඉදිරිපස සහ පැති දර්ශන ඇතුළත් CCTV දර්ශන සිය භාරයට ගෙන ඇති බව විමර්ශන නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් වැඩිදුර සාක්ෂි විමසීම මැයි 19 වනදා දක්වා කල් තබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිර දඩුවමක්. පසුගිය 2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලකට බරපතල වැඩ සහිත වසර 6ක සිරදඩුවම් නියම කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
තවද රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව වසරක සිට දඩුවම් නියම කරන බව නඩු තීන්දුවේ සඳහන් කර ඇති බවයි වාර්තාව. දැන් කාලගුණ පුවත් වෙත අවධානය යොමු කරමු. කාලගුණයෙන් රතු නිවේදනයක් ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් ඉදිරිපත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ పూర్ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ඊයේ පස්වරු 5:30ට නිකුත් කළ මෙම නිවේදනය අද පෙරවරු 8:30 දක්වා වළංගු වන බවයි සඳහන් වන්නේ. ඊයේ උදෑසන ලබාගත් කාලගුණ දත්ත විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රියව පවතින අතර ඉදිරි පැය 48 තුළ එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව සඳහන් කර තිබෙනවා. ගිගුරුම් සහිත තද වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 3500කට ආසන්න පිරිසක් පීඩාවට. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර මෙවන විට පවුල් 1113කට අයත් පුද්ගලයන් 3475 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඊයේ නිකුත් කළ නිවේදනයට අනුව මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් එක් ආපදා මරණයක්ද වාර්තා වී ඇති අතර එය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළේපත්තු දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් වාර්තා වී තිබෙනවා. දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක ජනතාව මෙලෙස බලපෑමට ලක්ව සිටින අතර පවුල් 489කට අයත් පුද්ගලයන් 1310 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 8ක රඳවා සිටින බවද සඳහන්. තවද නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද වාර්තා වෙනවා. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එහි පමණක් පවුල් 474කට අයත් පුද්ගලයන් 1264 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශ 19ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරන ඉංජිනේරු MMPSD හේරත් මහතා සඳහන් කළේ ඊයේ පස්වරු 3 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බව. වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අබේවැල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම් වෙහෙර, තිස්සවැව, වීරවීල යෝධවැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වෙනවා. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අබකොළ වැව, උස්ගල, සියබලන් ගමුව සහ මාගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොණරාගල දිස්ත්‍රික්කයේ අලිකොට ආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැවද වාන් දමමින් පවතිනවා. විශේෂයෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තප්පරයට ඝන අඩි 1567ක අධික ජල ප්‍රමාණයක් කලාවට නිකුත් කරමින් පවතින බවද සඳහන්. එමෙන්ම ලුණුගම් වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තප්පරයකට ඝන අඩි 2932කට අධික ජල ප්‍රමාණයක් කිරිදිඔයට නිකුත් කරන අතර වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තප්පරයට ඝන අඩි 708ක අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදා හරමින් පවතිනවා. මේ හේතුවෙන් පහත් බිම් ප්‍රදේශවල ජනතාව සහ
ගංගාශ්‍රිතව ජීවත් වන පිරිස් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ සමගම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වූහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා හෙලිකොප්ටර් යානා සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුබුර මහතා ප්‍රකාශ කර තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූවන් පිළිබඳව හෝ ආපදා තත්ත්ව පිළිබඳව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක් කළහොත් ඊට ශනිකව ප්‍රතිචාර දක්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා. එවෙනුවෙන් 412 සහ 212 හෙලිකොප්ටර් යානා සූදානම් කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. මෙන්න තවත් උණුසුම් පුවතක්. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට. මෙන්න ඒ පිළිබඳ විස්තරය. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදු වූ මූල්‍ය වංචාවක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ පාලක තොරතුරු තාක්ෂණ සහ ප්‍රත්‍යන්ත පාලන කේ හේරත් නැමැති නිලධාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති චෝදනා මත එම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් යූසර් මැනේජ්මන්ට් මොඩියුල් නැමැති මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් 98,31,250ක මුදලක් ගෙවා තිබියදී එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංගය ලබා නොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබා ගැනීමට කටයුතු කිරීම ඔහුට එල්ලවන ප්‍රධානම චෝදනාව ලෙසයි වාර්තාව. මෙන්න තවත් උණුසුම් පුවතක්. පල්ලේගම හිමිට නියෝගයක්. බාල වයස්කාර දැරියක් බරපතල ලිංගික හිංසනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටින 8ම ස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නවලෝක රෝහලේදී 8ම ස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. තවද සැකකාර පල්ලේගම හේමරතන හිමි නවලෝක පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙසටද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 8ම ස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් ප්‍රතික්ෂේප කර බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධියට අදාළ නඩුව පසුගිය 12 වනදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යලි කැද වූ අවස්ථාවේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සැකකාර පල්ලේගම හේමරතන හිමි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 8 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් හිමියන් එම දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් පවසුවද සැකකාර පල්ලේගම හේමරතන හිමි මැයි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් එම දින මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව සඳහන්. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 8 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය තම අධිකරණයට මෙතෙක් ලැබී නැති බවද සඳහන් වෙනවා. තවද සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මෙම අධිකරණයේ ඉදිරියේ පෙනී නොසිටින පසුබිමක සැකකාර හිමි යලි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට තමාට නීතිමය හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා. එවැනි තත්වයකදී පල්ලේගම හේමරතන හිමි යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ නම් එම නියෝගය දැනට පවතින තත්වය අනුව නිකුත් කළ යුත්තේ සැකකාර හිමියන් නිරීක්ෂණය කර මැයි 12 දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝගය ලබා දුන් මහේස්ත්‍රාත්වරයා විසින්ම බව අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා. ඒ අනුව නඩුව අද දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ යලි කැදවීමටත් එදින විමර්ශනවල ප්‍රගතිය දැක්වන වාර්තාවක් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසට නිට්ටඹුව පොලිසියට නියෝග කර තිබෙනවා.
මෙන්න තවත් උණුසුම් පුවතක්. ලංකා khනිජ තෙල් සංස්ථාවේ සභාපතිට වෙන් කළ BMW රථය රුපියල් මිලියන 30කට විකුණා සේවකයන්ට බස් රථ දෙකක් මිලදී ගනී. ලංකා khනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට වෙන් කර තිබූ සුපෝපභෝගී BMW මෝටර් රථය රුපියල් මිලියන 30කට අලෙවි කර එම මුදලින් කොළොන්නාව සහ මුතුරාජවල පරිශ්‍රයන්හි සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථ දෙකක් මිලදීගෙන තිබෙනවා. දිනමින පුවත්පත වාර්තා කරන ආකාරයට වත්මන් සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා විසින් මෙම BMW රථය භාවිතා නොකිරීමට තීරණය කර ඇත්තේ ඉහළ නඩත්තු වියදම් සහ අධික ඉන්ධන පරිභෝජනය හේතුවෙන්. ඒ අනුව නව පාලනාධිකාරිය යටතේ මෝටර් රථය අලෙවි කර ලැබුණු මුදල් සේවක සුබ සාධනය වෙනුවෙන් යොදවා තිබෙනවා. ඉන් එක් බස් රථයක් රුපියල් මිලියන 19ක් වටින බවද වාර්තා වෙනවා. සභාපති ඩී.ජේ. රාජකරුණා මහතාගේ නායකත්වය යටතේ මෙම බස් රථ දෙක මෙම සතියේ මුලදී සේවකීන් වෙත බාර දී තිබෙනවා. ඒ සමගින් අපි තවත් පුවතක් වෙත අවධානය යොමු කරමු. මෙන්න එම පුවත. සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගන්නා ලද ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන රාජකීය පොලිසිය විසින් සොයාගනී. සයිබර් අපරාධකරුවන් විසින් ආසියානු රටකින් පැහැර ගන්නා ලද මුදල් බවට සැක කරන ඩොලර් බිලියන 6.6ක මුදලක් දේශීය මුදල් බවට මාරු කිරීමට දැරූ උත්සාහයක් රාජකීය ඕමාන පොලිසිය විසින් වළක්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. රාජකීය ඕමාන පොලිසිය මෙම මෙහෙයුම දියත් කර තිබෙන්නේ ඉන්ටර්පෝල් සහායයෙනි. මෙම ඩොලර් මිලියන 6.6 සයිබර් අපරාධකරුවන් විසින් ආසියානු රටකින් පැහැර ගන්නා ලද මුදලක් බව වාර්තා වුවද අදාළ ආසියානු රට මෙතෙක් නිශ්චිතවම නම් කර නැහැ. කෙසේ වෙතත් ලංකාවෙන් වාර්තා වූ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 6,25,000ක් පැහැර ගැනීමේ සිදුවීම බදු වෙනත් සිදුවීමක් මෑතකදී වෙනත් ආසියානු රටකින් වාර්තා වී නැති බවද පැවසෙනවා. ඒ සමගින් මම දැනට සමුගන්නවා. රැඳී සිටින්න නිවුස් 4 නාලිකාව සමග ඔබට සුබ දවසක්.